නේ කරන්න දන්නේ. දැන් ඔයා මගේ වීඩියෝස් වලට එවෙනවා. හදලා අරන් තියෙනවා. මම ඕර ගාලා මම මේකලා නෑ හදනවා කියන්නේ. ඉන්න පොඩ්ඩක් අනේ vlog එක හදන ගමන් දැන් මම කොහමයි vlog එකක් හදනවා. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද vlog එකකින් මම අරගෙන ආවේ අපි ෆොටෝ ෂූට් එකක් කරා. ඇත්තටම ෆොටෝ ෂූට් එකක් කියන්නේ ඒක අපිට හිතා ගන්නම එක අපේ ප්‍රී ෂූට් එකද එහෙම නැත්නම් අපේ ආෆ්ටර් ෂූට් එකක්ද කියලා. ඉතින් මේක ගොඩක් කලින් ඉඳන් අපි ප්ලෑන් කරගෙන හිටිය දෙයක්. ඊට පස්සේ අද තමයි අපි ඩේට්ස් දාගෙන අපේ ෆොටෝ ෂූට් එකට ලෑස්ති වුණේ. ඇත්තටම කිව්වොත් අපිට වඩා අපේ ෆොටෝග්‍රැෆර් මල්ලිට තමයි සෑහෙන උමාවක් තිබ්බේ මේ වැඩේට. ඉතින් අපි දෙන්න බිසි නිසා අපිට දවසක් දාගන්න බැරුව හිටියේ. කොහොම හරි අන්තිමට අද තමයි අපි දාගත්තේ අපේ ෆොටෝ ෂූට් එකට. ඉතින් උදේ 6:00 වෙද්දි තමයි අපිට අපේ ෆොටෝග්‍රැෆර් කැන්ඩිවලට එන්න කියලා තිබුණේ. ක්වීන්ස් එක ළඟට තමයි අපිට එන්න කිව්වේ. ඒ වුණාට ඇත්තටම 6:00ට අපිට යන්න බැරි වුණා. ඒකටත් ඉතින් බැනුම් ඇහුවේ මම. ඒක ඉතින් කොහොමත් කොමන් දෙයක් නේ. අනිවාර්යෙන් හස්බන්ඩ්ගෙන් වයිෆ් තමයි බැනුම් අහන්නේ මොන හරි දෙයකට ලේට් වුණොත්. හැබැයි ඉතින් ඇත්තටම ලේට් වෙන්නේ එයාලා. මම කොමාරි මේකප් එක දාගත්තේ තනියම. මට සැලොන් යන්න වෙලාවක් තිබුණේ නැති නිසා ෂූට් එකට මේකප් එක දාගත්තේ මම තනියම. ඉතින් කොහොම හරි දැන් අපි ෆොටෝ ෂූට් එක කරන්න යන්නේ. අපි ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. දැන් ඉතින් මේ යන ගමන් ඉතින් මෙයා මට බලිනවා මං නිසා ලේට් උනේ කියලා. කමන්නේ ගයිස් මම නම් ඔව ගණන් ගන්න නැහැ. ඇත්තටම මං නිසා තමයි මේ තරම්වත් කලින් ආවේ. ඒක යා පිළිගන්න කැමති නැහැ. අන්තිමට මම මේක වීඩියෝ කරනවා කියලා මගෙන් අහලා මොකද කරන්න කියලා.
ඔන්න දැන් ෆොටෝ ෂූට් එක ඉවර වෙලා අපි ඇවිත් ඉන්නේ කන්න. කාලා හැම ඉවර වෙලා දැන් ඉතින් මේ අපි ගෙදර යන ගම. වැඩ ටික සේරම ඉවර වෙලා ෆොටෝ ෂූට් එකත් ඉවර වෙලා අපි ගෙදර යන ගමන් හොඳටම බඩගින්න හිටියේ. කියන්නේ උදේ අපි පොඩි ෂෝට්ස් දේවල් ටිකක් තමයි කෑවේ. ඊට පස්සේ අපි ආවා යන අතරමඟ හම්බුන හෝටල් එකකට කෑම කන්න. මට නම් මේ වෙලාවේ හොඳටම මහන්සි වෙලා හිටියේ. අවුව සැරත් එක්ක ඇත්තටම මේ වෙලාවේ මාරම ටයර්ඩ්. ඉතින් කොයි වෙලේද ගෙදර යන්නේ කියලා බලාගෙන හිටියේ හොඳට නාගන්න. බලන්නකෝ අපි හවස මොකද කරේ කියලා. ඔන්න අපි හවස ගියා හොඳට නාගන්න. මොකද රස්න නිසා ඉවස ගන්නම බැරි තැන මම කිව්වා කොහේ හරි නාන්න යන් කියලා. ඉතින් ඊට පස්සේ අපි හවස ගියා මෙහෙ තියෙන මී ගොල්ලේගල කියලා. ඉතින් අපි එහෙට තමා නාන්න ගියේ. හරිම ලස්සනයි. ඔයාලට පෙන්නන්න. මෙතනින් එහාට නම් මට vlog එකේ වීඩියෝ කරන්න බැරි වුණා. අපි ඉතින් නාලා ගොඩක් වෙලා ඉඳලා එද්දි ගොඩක් රෑ වුණා. ඉතින් අද දවස මගේ ගෙවනේ ওই විදිහට හරිම සතුටු හිතෙන දවසක්. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මට ඉන්වයිට් කරනවා. like කරන්න, share කරන්න. bye